ටාස් මැනේජර් එකනේ ඔයාලට තිබිච්ච ඩවුට් එක මේ තාම ටාස් මැනේජර් එක වැඩ මචං. හරිද? මේ ටාස් මැනේජර් එකේ මෙන්න මේ අමුතු මේ ෆයිල් එකක් තියෙනවා. අන්න ඒකනේ ඔයාලට ප්‍රශ්නේ තිබ්බේ නේද? ඒක නේද? ඔව් ඉතින් ඩිස්කෝඩ් එක. මේ අර මොකෙද්ද බං ඕන දෙයටයි එපා දෙයටයි රින්ගන්නේ ඌ කවුද බං අර? ඕන්න නැති එකක් නෑ බං කොහෙන් හරි ඉන්නවා ජරාව. හරි. එලගිරි බොයිස් මෙන්න මෙන්න මේක තමයි මචං මට මේ ඉසුරු දුන්නයි කියන හරිද? මෙන්න මේක තමයි ඉසුරු මට දුන්නයි කියන එක. හරිද? අඩේ මචං මම නම් හරිද මං අවංගෙන් කියන්නේ මම මේ අවුරුදු 6ට මචං මේ ස්ට්‍රීමින් ෆීල්ඩ් එකේවත් මං කාටවත් මචං වංචාවක්වත් බොරුවක්වත් හොරයක්වත් කරලා නැහැ මචං. හරිද? රුපියලක වංචාවක්වත් කරලා නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මගේ දෙයක් තියෙනවා බං දැන් මම මොකක් හරි යම් කිසි දෙයක් ඒ කියන්නේ දැන් හිතපංගෝ මං කරනවා කියලා මං ඒක කියලා මං කියලා කරන්නේ කෙලින්ම කියලානේ කරන්නේ හැංගි හොරා සීන් කෝන් මගේ නැහැ හරිද හැංගි හොරා සීන් කෝන් මගේ නැහැ මං එකෙන්ම ඉතින් මොන හරි මචං ගිල්ටෝන් නම් මම එකෙන්ම ඕනම දෙයක් මං කියනවනේ මගේ ඇචීව්මන්ට් එකක් ආව මං කියනවා හරිද ඉතින් ෆ්‍රී තියෙන එමුලේටර් පැකේජ් හදලා මූණේ විකුණන්නේ ඈ කවුද බං කොල්ලන්ව රවට්ටන්නේ වානරයා ගෙරි වානරයා හරිද මොකද්ද පොඩි කොල්ලන්ව රවට්ටන පට්ට චරිතේ ඊයේ ඇවිත් ආයෙත් ටාස් බාර් එකේ අර මං කිව්ව ටාස් බාර් එකේ මම අවුස්සලා තිබ්බා කියලා හරිද ටාස් බාර් එකේ තියෙන අයිකන් එක පෙන්නලා පොඩි කොල්ලන්ව අන්දයි අපි පැනල් එකේ නමයි ඔක්කොම ළඟදිම ගෙනෙන් පොඩ අවුස්සලා මචං ඒක තාත්තිකව කරපන් අපිට පැනල් කියලා පැනල් දාගෙන ගහලත් 4.0 කස්ටම් කරනවා. ඉතින් මුත්තෝ උඹට ඔය 4.0 කණ එකෙන්ම තේරෙන්නේ නැද්ද මම මේ පැනල් ගහනවද නැද්ද කියලා මම පැනල් ගහනවා නම් මෙහෙම නෙමෙයි ගහන්නේ. හරිද? අර මාස්ටර්ගේ ලයිව් එකෙත් ගිහිල්ලා බලු වෙන්න මං 1 2 බිඳුවටත් කනවා. හරිද? මචං මං ගහනවා නම් පැනල් ගහන්නේ ඔහොම නෙමෙයි. හරිද? කස්ටම් කන මේ වගේ චරිතයකට මොකක් කියලාද කියන්න ඕනේ යාළුවේ. පොරගේ ළඟම ඉන්න කෙනෙක් කිව්වේ. අඩේ ළඟම ඉන්න කෙනා නම් බං අඩෝ උඹ නම් උගෙන් මාර ආතල්ලයක් ගන්න මරු ඈ. අඩේ මං උඹට බං කීයක් හරි දෙන්නම් බං ඔය ආතල් එක දිගටම කන්ටිනියු කරපන් සුපිරි ඈ. උඹ මගේ එක ඈ. හරිද? මට නම් මේ ඉසුරුවම සුවරුත් නෑ බං. හරිද? ඊට පස්සේ කියනවා ස්ට්‍රීමින් පැනල් එකක් ගහන්න. අඩේ ස්ට්‍රීමින් පැනල් වල මම දන්න ධර්මින් නම් බං මේ හෙන ගහන්න මේ ගෙඩිය වගේ ටාස්ක් මැනේජර් එකේ පෙන්නන්නේ නැහැ. හරිද? පෙන්නනවා ඉතල පළවෙනි දවස් 5 10 මේක මේ ටාස්ක් මැනේජර් එකේ රන් වුනේ නැත්තේ TikTok live දාපු නැති හින්දා දැන් රන් වෙන්නේ TikTok live දාන හින්දා කියලා මං ඔයාලට කිව්වා. ඔහොම ඉන්නේ චුට්ටක් මට මේ software එක පෙන්නුවොත් හරි කීයක පේන්නේ නැහැ. හරිද? කීයක පේන්නේ නැහැ. මෙන්න තියෙනවා මචං හරිද මං ගහන හැක් එක ඩොලර් 200ට මචං ඉසුරු මට දුන්න හැක් එක. හරිද? මෙන්න තියෙනවා මේ. මේ ඔයාලට පේන ඇති. මෙන්න තියෙනවා TikTok එකේ මචං ටයිටල් එක බලන්න මේක තියෙන්නේ කියලා. හොඳ පදෙන් වානර ඇමතුම්. හරිද? මෙන්න මේක තමයි මචං මේක තමයි ඔය කට්ටිය කියපු හැක් එක. හරිද? මම මේක දැන්